වපුරන්නෙක් බීජ වපුරන්නට ගියේය. බීජය මේ පොල් ගෙඩියක් වුණාට මේක තමයි අපිට දකින්න පුළුවන් සරලම බීජයක් මගේ ප්‍රමාණය. මේ ඇවිල්ලා බීජයක්. එතකොට මේ බීජය ඇතුලේ ගහක් වෙන්න හැකියාවක් තියෙනවා. ගහක් වෙන්න තියෙන අවශ්‍ය හැම දෙයක්ම බීජය ඇතුලේ තියෙනවා. හැබැයි ඒක ගහක් වෙන්නේ නැත්තේ ඇයි? මේ පොල් ගෙඩිය ගහක් වෙන්නේ නැහැ නේද? ගහක් වෙන එක අපි තියන්නේ නැහැ. සමහර වෙලාවට හේතු දෙය සම්බෝලට මේක කඩලා ගන්න. මගේ ආදර ප්‍රමාණයනේ බීජයට බලය තිබුණාට ඒක වැටෙන තැන වැරදි නම් ඒ බීජය ගනුදෙනු කරන තැන වැරදි නම් ඒකේ ප්‍රයෝජනයක් නැති වෙනවා. ඒක ඵලදරන බීජයක් වෙන්නේ නැහැ මගේ ප්‍රමාණයනේ. අද උන්වහන්සේ කතා කරන්නේ ඒකමයි. ඇයි දේව වචනය ඔබගේ මගේ ජීවිතේ පළදරන්නේ නැත්තේ? හිබ්‍රු 4:12 උන්වහන්සේ කතා කරනකොට දේව වචන ක්‍රියාශීලී දෙමොහත් කඩුවක් වගේ ජීවමාන ක්‍රියාශීලී. උන්වහන්සේ ඒ වචනයෙන් තමයි අහස පොළොව මැව්වේ. ආලෝකය වේවා කියලා කිව්වේ. තලිතා කුමේ කියද්දි දැරිය නැගිට්ටේ. එප්පාතා කියද්දි කන්න ඇරුණේ. මගේ ආදර ප්‍රේමතේ මේ වචනයෙන් තමයි ඇටසැකිලි ආයත පණ දුන්නේ. ඇයි මේ වචනය ඔබගේ ජීවිතේ පළදරන්නේ නැත්තේ? ඇයි ඒ වචනය බොල් වෙලා තියෙන්නේ? හිස් වෙලා තියෙන්නේ? ඒක වචනේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ ඒ ලබා ගන්න ඔබගේ හදවතේ ඇතුළාන්තයේ ප්‍රශ්නයක්. පළවෙනි බීජ වැටෙන්නේ මගතොටේදී මගේ ප්‍රමාණය. ඒ කියන්නේ මිනිස්සු එහෙම යන තැනක වශනා බීජ. බීජ වටිනවා. බීජවල තියෙන ඇතුළාන්තයක් තියෙනවා. ඔබ තුළ පළදරන. හැබැයි වැටෙන්නේ පාරක නම්. ඔබත් පාරක් වගේ සිතුවිලි එහෙම දුවනවා නම් නතර වෙන්නේ නැතුව, ඉන්නේ නැතුව, හිතන්නේ නැතුව මගේ ප්‍රමාණය මෙනෙහි කරන්නේ නැති ජීවිත නම් ඔබට තියෙන්නේ. නපුර අකුරු ලැබිලා ඒ වචනය ඒ බීජ උතුරගෙන යනවා. නපුර ඇවිල්ලා ඒ වචනේ බගෙන් ගන්නවා. ඒ නිසා තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ busy කියලා. busy කියලා කියන්නේ being under busy being under Satan's yoke. මාර්තා වගේ සාතන්ගේ බලයට යටත් වෙච්ච තරම්. මාර්තා වගේ හැමතැනම දුව නලංගු වෙලා වැඩ කරලා කරන වැඩත් එක්ක නැති වෙච්ච තරම්. දෙවනි බීජ වැටෙන්නේ ගල් තලාවක මගේ ප්‍රමාණය. ඒක ඒ වචනට අග්ගාල පිළිගන්නවා. වසතු තුනී නැති නිසා එකපාර හොඳට අහගෙන ඉන්නවා දේශනාව. වචන හොඳට අහගෙන ඉන්නවා. හැබැයි මගේ ප්‍රමාණය අහගෙන හිටියා වගේම ඇතුළට යන්නේ නැහැ. මොකද ඇතුළේ ගලක්. ඔගේ වෛරයක්, ක්‍රෝධයක්, සිත්යක්, මතකයක්, අතුලාන්තේ පර්වතයක් වගේ විශ්දේශිත එක විසඳ ගත්තේ නැති තැන. ඔක විසඳ ගන්නකම් ওই වචනේ ඔබ ජීවිතේ පළදරන්නේ නැහැ. ජේසු දේශමය බීජය පැලවෙච්ච කොහෙද ගල්ලෙනක මැරිලා පැලවුණා. මගේ ප්‍රමාණය මැරිලා උන්වහන්සේ වැළලුණා ගල්ලෙනක. ගල්ලෙන කියන්නේ ගලක් ඇතුලේ. ඒතර ජේසු ඒ ඔබගේ ඇතුළාන්ත ඒ ගල්ලෙන ඒ ගලක් වෙච්ච හිත ඇතුලේ ජේසු ජීවමාන වෙලාවක කටන්න ඕනේ. ඒ ගල්ලෙන බිනින්න ඕනේ මගේ ප්‍රමාණය. ඒක කරනකම් ඔබට නිදහසක් නැති වෙනවා. ඊට පස්සේ වචනේ වටිනේ කටුපන්දුරු අතරේ සරුපසක් වචනේ වැඩෙනවා. හැබැයි කටුපන්දුරු තියෙනවා. සැම්සන්ගේ ජීවිතේ ඩිලයිලා හිටියා. එයා හිතුවා කවදාවත් ඩිලයිලාට සැම්සන්ගේ බලයේ තියෙන කොණ්ඩේ කියන එක පාවා දෙන්නේ නැහැ කියලා. හැබැයි කටුපන්දුරු එක තැනකදී යටත් කරා සැම්සන් පාවා දුන්නා. මගේ ප්‍රමාණතේ හෙරෝද්ගේ ජීවිතේ කටුපන්දුරක්. හෙරෝද් ස්ථාවක ජාන්තුමට හැවුම්කන් දුන්නා. ඊට පස්සේ හෙරෝදියස් නිසා හිරේ දැම්මා. හෙරෝදියස් නිසාම මරලා දැම්මා. කටුපන්දුරු ඒ වචන යට කරලා දානවා. වෙන විදියක් නැහැ. ඔබ කටුපන්දුරුත් එක්ක ඔබ ජීවත් වෙන්න බෑ. ඔය අනිත් හැම දෙයක්ම කරත් යාඥා කරනවා, සුද්ධෝපය කරනවා, යාඥා ඉන්නවා, බයිබලේ කියනවා, ඔක්කොම කරා. ඔබ අයින් කරන්න ඕනේ දේ අයින් කළා නැත්තම්. ඒ කටුපන්දුරුත් ඔබ එන්ටර්ටේන් කරනවා නම් ඔබ ජීවිතේ පළදරන්නේ නැහැ මගේ ප්‍රමාණය. පළදරන විදියක් නැහැ. ඒ නිසායි උන්වහන්සේ අද ආරාධනා කරන්නේ ඒ වචනය ඔබගේ ජීවිතයට වැටෙන්නට ඕනේ. හැබැයි ජීවිතේ මොකද්ද? සරුපසේ වැටෙන බීජ 30 ගුණයක්, 60 ගුණයක්, 100 ගුණයක් පළදරනවා. සාමාන්‍යයෙන් එහෙම නැහැ. 6 ගුණයක් තමයි. 106ක ප්‍රමාණයක් තමයි පළදරන්නේ සාමාන්‍ය බීජයක්. හැබැයි මෙතන 30 ගුණයක්, 60 ගුණයක්, 100 ගුණයක් පළදරන්නේ සරුපසට වැටෙන බීජයත් එක්ක. මගේ ආදර ප්‍රමාණතනේ ඒ සරුපස තමයි ඔබට සුන්දර ලස්සන අත්දැකීම නෙමෙයි සරුපසක් වෙන්නේ.
නගුල හැරිලා පෙරලිලා අසුචි කලවම් වෙලා විස බීජ මීබාවන් කැවසිච්ච තැන පණුවෝ ඉන්න තැනයි සරුපස වෙන්නේ. ඔබගේ ජීවිතේ බින්දුණු සිත තමයි ඒ සරුපස. ඒ සරුපසට වැටෙන්නට ඕනේ උනාසගේ වචනය. ගිජුලිනියෝ එයි ඔය වචන උදුර ගන්න. එළවලා ඒ සරුපසේ දරා ගන්න ඒ වචනය. මගේ ආදරේ මාතනේ. ඔබ පළ දරන්නේ. ඔබගේ සරුපසේ තේරුම තියෙන්නේ. ඔබගේ බින්දුණු සිතේ තේරුම තියෙන්නේ. ඒ වචනය තුළ විතරමයි. එහෙනම් අද දැනගන්න. ඇයි ඒ වචනේ ඔබ මන්තෙල්ල බලයක් නෙවෙලා නැත්තේ? සරුපසට ඒ වචනේ අයිති කරගන්නේ නැති නිසා. මගේ ආදර ප්‍රේමාන්තනේ බැලු බැලමට නාස්තියක් වගේ පෙනෙයි බීජ වපුරන එක හැමතැනම වැටෙනවා වගේ. ඒක නාස්තියක් නෙමෙයි. සරුපසේ වැටෙන බීජ ඒ තරම් ප්‍රමාණයක් ඵල දරනවා. ඒ නිසා වචනය අයිති කරගන්න ඔබගේ බින්දුණු සිතට අනිත් ජීවිතේ ඔබගේ ආයම නාසයේ විසඳන ඔබ වුණාසේ සාරවත් කරන බව අයිති කරගන්න ආරාධනා කරනවා. ආමෙන්. ජෙසුස් පිනයි.